මෙඩිසින් විත් ඩොක්ටර් ඇන්ටන් YouTube channel එක සම්බන්ධ වෙච්ච ඔගොල්ලෝ හැමෝම ඉතාම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අතේ වේදනාව, අතේ හිරිවැටීම, ඒ වගේම ඇඟිලි ඉදිමියාම අඩු කරගන්න එහෙම නැත්නම් පාලනය කරන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුලසූරිය. අපි බොහෝ දෙනෙක්ට අත්වල වේදනාව හරි හිරිවැටීම් හරි ඉදිමීම හරි ඇති වෙන්නේ මේ අත දිගින් දිගටම පාවිච්චි කරන වෘතීන්ගේ දෙනවා නම් අපි රියදුරෙක් නම් අපි අතින් දිගටම වැඩ කරන වෘතියක් කරනවා නම් ගෘහණියක් නම් දිගටම ෆෝන් එක අතින් අල්ලන් ඉන්නවා නම් දිගටම ටයිප් කරනවා නම් ඊළඟට මවුස් එක අල්ලගෙන ඉන්නවා මේ වගේ අත වැඩිපුර පාවිච්චි කරන වෘතීන් කරන අයගේ තමා මේ අතේ වේදනාව හිරිවැටීම සහ ඇඟිලි ඉදිමීම ඇති වෙන්න පුළුවන්. ඔබත් මේ වගේ වෘතියක නිරත වෙනවා නම් පුළුවන් තරම් මේ අතෙන් වැඩ කරන එක අඩු කරන්නට ඕන. එක කාරණයක්. ඊළඟට අපි අතින් යමක් අල්ලගෙන හිටිනවා නම් ඒක ටිකක් සැහැල්ලුවෙන් අල්ලගෙන ඉන්න ඕන. අපි ෆෝන් එකක් අල්ලන් ඉන්නවා නම් තදින් අල්ලගෙන ඉන්න නැතුව ටිකක් සැහැල්ලුවෙන් අල්ලන් ඉන්න ඕන. මෝටර් සයිකලයක් පදිනවා නම් ඒක තදින් අල්ලගන්න නැතුව ටිකක් සැහැල්ලුවෙන් අල්ල ගන්න ඕන. ගෙදර දොරේ වැඩපළ කරනවා නම් තදින් දේවල් ග්‍රහණය කරගන්න නැතුව ටිකක් බුරුලට දේවල් අල්ල ගන්න ඕන. මේක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ හැටියට අපි කතා කරන්නේ නිකන් ඉන්න වෙලාවට නැත්නම් වැඩ කරන වෙලාවට පුළුවන් තරම් අවස්ථාවලදී අත සැහැල්ලු ඉරියව්වකින් තියාගන්න ඕන. මේ සැහැල්ලු ඉරියව්ව ඔබට රූපේ දකින ආකාරයට කරන්න පුළුවන්. ඒ වගේ මම පෙන්නන්නම්. අත මදක් මැණික් කටුව දෙසින් පිටුපසට නැමිලා ඒ වගේම ඇඟිලි මේ විදියට අල්ල දෙසට නමාගෙන මහපොට ඇඟිල්ල දබර ඇඟිල්ලේ මට්ටමින් තියාගෙන මේ තමා යම් කෙනෙක්ගේ අත තියාගන්න පුළුවන් නිවැරදි ඉරියව්ව නැත්නම් සැහැල්ලු ඉරියව්ව. අපි පුළුවන් හැම විටම මේ සැහැල්ලු ඉරියව්ව පාවිච්චි කරන්න ඕන. වැඩ කරද්දිත් ඔයගොල්ලන්ට පුළුවන් මේ සැහැල්ලු ඉරියව්වෙන් අත තියාගෙන වැඩ කරන්න. තුන්වෙනි කාරණේ හැටියට අපි කතා කරන්න යන්නේ වැඩ කරන අතරතුර තප්පර ගණනක විවේකයක් ලබා ගැනීම. මේ සඳහා සරල ක්‍රමයක් තියෙනවා 20-20-20 rule කියලා. ඒ කියන්නේ 20-20-20 rule එක. මේකේ තේරුම හැම මිනිත්තු 20කටම සැරයක් තප්පර 20ක විවේකයක් අරගෙන ඒ වගේම 20 සැරයක් අතට ව්‍යායාමයක් කරනවා. මේ අතට කරන්න පුළුවන් සරලම ව්‍යායාමයක් ගැන මම ඔයගොල්ලන්ට පෙන්නලා දෙනවා. මෙහිදී අප සිද්ධ කරන්නේ අත මිටමොලෝනවා දිග හරිනවා. මිටමොලෝනවා දිග හරිනවා. මිටමොලෝනවා දිග හරිනවා. ඒක එකක්. ඊළඟට ඇඟිලි මේ විදිහට ඈත් කරනවා, ඇඟිලි ලං කරනවා. ඇඟිලි ඈත් කරනවා, ඇඟිලි ලං කරනවා. අත ඉදිරිපසට නමනවා, අත පිටුපසට නමනවා. අපි අත දකුණු පැත්තට මේ විදිහට කරකවනවා. ඊළඟට වම් පැත්තට මේ විදිහට කරකවනවා. මේ කුඩා ව්‍යායාමය අපි 20 වරක් විතර කරනවා. හතරවෙනි කාරණේ තමයි ඔයගොල්ලන්ගේ අතේ හිරියක් වේදනාවක් ඉදිමීමක් ආවොත් එහෙම මේ රූප සටහනේ ආකාරයට කුඩා ස්ප්ලින්ට් එකක් නැත්නම් ආධාරකයක් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම රාත්‍රී නිදාගද්දී අතේ ස්ප්ලින්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේ ස්නායු තෙරපීමේ රෝග තත්ත්ව නැත්නම් අත හිරිවැටීමේ රෝග තත්ත්වය සෑහෙන දුරට පාලනය කරගන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඊළඟ කාරණේ හැටියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ ඉන්නේ සීතල දේශගුණයක නම් අත උණුසුම්ම තියාගන්නට ඕන. සැරෙන් සැරේ වැඩ කරන අතර අත උණුසුම්ම තියාගන්නට ඕන. මේ සඳහා උණු වතුර පොඟවපු රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව කාරණයක් තමයි
යම් කෙනෙක්ගේ අත ඉදිමිලා තියෙනවා නම් අපිට අයිස් වතුරෙන් පොඟෝගත්තු රෙදි කෑල්ලකින් අත තවා ගන්න පුළුවන්. ඒ වගේම අත නමන්න දිගාරින්න අපහසු වෙලා අපි කියන මේක ස්ටිෆ් හෑන්ඩ් එකක් තියෙනවා නම් මේ සඳහා ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන උණු වතුරෙන් පොඟෝගත්තු රෙදි කෑල්ලක්. ඒ කියන්නේ අත එතකොට උණුසුම් කරගන්නට ඕන. මේ විදිහට අත සීතල කිරීම සහ උණුසුම් කිරීම මගින් අතේ වේදනාව, හිරිවැටීම, ඉදිමීම පාලනය කරගන්න පුළුවන් කියලා විවිධ පරීක්ෂකයෝ පෙන්වා දෙනවා. තවත් කාරණයක් තමයි අත ඉදිමිලා තියෙනවා නම් අපි නිදාගද්දි සෑම විටම හෘද වස්තුව තියෙන තැනට වඩා උසින් අත තියාගන්න. උදාහරණයක් හැටියට අත ඉදිමිලා නම් නිදාගද්දි පැත්තකින් කොට්ටයක් තියලා කොට්ටේ මතින් අත තියාගන්න ඕන. ඒකත් හරිම වැදගත් කාරණයක්. තවත් කාරණයක් තමයි අත සම්බාහනය කිරීම. මේ සඳහා අපිට පොල් තෙල් හරි ඔලිව් තෙල් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ පොල් තෙල් හෝ ඔලිව් තෙල් අතේ ආලේප කරලා අත සම්බාහනය කිරීම අපිට සිද්ධ කරන්න පුළුවන් මිනිත්තු 5-10ක් විතර. ඒකත් අතේ වේදනාව, ඉදිමීම, ඒ වගේම හිරිවැටීම පාලනය කරන්න හරිම වැදගත් කටයුත්තක්. තව කාරණයක් තමයි අතේ වේදනාවට හෝ හිරිවැටීමට අපිට වේදනානාශක ඖෂධයක් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණ හැටියට නැප්‍රොක්සෙන්, ඩයික්ලොෆිනැක් සෝඩියම්, ඉබුප්‍රොෆෙන් වගේ ඖෂධ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යම් විට විටමින් ඌනතා නිසා මේ අත හිරිවැටීම සිද්ධ වෙනවා. එහෙම අයට විටමින් B12 ඒ වගේම විටමින් B6 තියෙන විටමින් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ස්නායුගත ආබාධයක් නිසා අත හිරිවැටෙන එක වළක්ව ගන්න. මම හිතන්නේ මේ කුඩා වීඩියෝ මගින් අත හිරිවැටීම, ඉදිමීම සහ වේදනාව පාලනය කරගන්න හැටි පිළිබඳ ඕගොල්ලන්ට යම් අදහසක්, අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් මෙඩිසින් විත් ඩොක්ටර් ඇන්ටන් YouTube channel එක සම්බන්ධ වෙලා හිටපු ඕගොල්ලෝ හැමෝටම ඉතා ස්තුතිවන්ත වෙනවා. ඔගොල්ලෝ තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න, like කරන්න, share කරන්න, පහළ තියෙන bell icon එක ඔබන්න. එහෙම කරපුවාම අපි අලුත් අධ්‍යාපනික වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් තවත් අධ්‍යාපනික වීඩියෝ එකකින් හමු වෙමු. මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුලසූරිය.